සුබ දවසක් වේවා හැමෝටම. කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? අද මම ඇවිල්ලා වීඩියෝ එක පෙන්නන්න හදන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මුරයිද වලට උදේ පාන්දර ඉර පායගෙන එන විදිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාර්ම ලස්සනක් තියෙන්නේ. ඔය ඇතින් පේන එක තමයි මුරයිද වල නිකන් අර මේ මුරයිද කිව්වහම අර අපේ ලංකාවේ නෙළුම් කුල වගේ මුරයිද වල තියෙන ඕක අර බෝලේ වගේ පේන්නේ. ඒක තමයි මේ මුරයිද වල මේ මොකක්ද ඒකට කියන්නේ බුරයිද නම් ඒ වතුර ඕක වතුර මේ වතුර ටැංකිය කියලාත් කියන මම හරියටම දන්නේ නැහැ. වතුර ටැංකියකුයි මේ මොකද්ද ඕක ඇතුළේ හොටේ ඇතුළේ වටේට ඉන්නත් පුළුවන් ඔය පේන එකේ. මේ තවිලා අපේ මෙහි තියෙන අපි යන බස් යන එක පාරක මේ පොඩි කන්දක් කන්ද දැන් ඔය මං ඇවිල්ලා ඔය පල්ලම් බහින එනකොට ඔය පොඩි කන්දට සෑහෙන දුරක් යනකම් පේන ඉතින් ආයි කඳු කියලා මොකුත් නැහැ නේ දැන්නනේ. පොඩි කන්දක් නැග්ගත් මේ පේනවා ආයේ කිලෝමීටර් බර ගානක් දුරට. මාර ලස්සනයි මේ ෆෝන් එකට පේනවට වඩා එතන මේ අමුතුම ලස්සනක් තියෙන එකේ. මේක තියෙන්නේ උනේසවල තියෙනවා හොස්පිටල් එකක් මොකද්ද කිං ෆහද්ද මොකද්ද මන්ද කියලා අන්න ඒ පාරේ තමයි යෝග තියෙන්නේ. මාර අමුතුම ලස්සනක් තියෙනවා ඒ හැරි. මේ ඇවිල්ලා අපිට පෑවුවා මොනවාද මේ දේදුණු දෙකක් එකම දවසේ. මේ දේදුණු දෙක මාර ලස්සනයි. මේ එකම තැන පායලා තිබ්බේ මම දැක්කමයි මේ එක ළඟ එහෙම දේදුණු දෙකක් පායලා තිනවා. මාර ලස්සනයි. කොහමද ඉතින් අවුරුද්දට ඔය පේන්නේ අර හොඳට පේන එකට උඩින් තව එකක් පේන්නේ. ඔක දැන් ෆෝන් එකට වඩා මේ ලස්සනට තිබ්බා. එතකොට මේ ඇවිල්ලා තින්නේ මෙහි අරාම්කෝ එක තෙල් ඔය තියෙන්නේ පත තෙල් ටැංකිය තමයි. ඉතින් අරාම්කෝ ගුවම ඉතින් සෞදි ගුවම අරාම්කෝ එහෙම ඉතින් දන්නේ නැති කෙනෙක් නෑ. ඔය අල්මරායියම වගේ අරාම්කෝ එකේ තෙල් ටැංකිය තමයි තියෙන්නේ. එතකොට යාළුවනේ මේ ඇවිල්ලා මේව තමයි මෙහි අපේ ලංකාවේ තේ වගේ මෙහි තියෙන එකම දේ තමයි මේ රටේ ඉඳි. මේ හරි තනිකරම තියෙන රටේ ඉඳි වතු තනිකරම රටින් ඉඳි වතු වෙන්නේ ඔය හරි. මේ තියෙන අක්කර ගානක් තියෙනවා තනිකරම රටේ ඉඳි. මේ දැන් මේ මං ඔය මේ යන ඒරියා එකේ තමයි ගොඩක් තියෙන්නේ මේ රටේ ඉඳි. දැන් තව මාසයක් දෙකක් ගියාට පස්සේ ඉතින් අපිට රටින් ඉඳි ෆ්‍රී කන්න පුළුවන්. ආයෙ බඩ පැලෙනකන් කන්න පුළුවන්. ඔය පාරවල් ලයිනේ තියෙනවා ගස්. ඒ දැන් ඉතින් කඩාගෙන කනවා. ඉතින් අපි ගිය පාරෙන් ඇති වෙන්න මේ පාරත් ඉතින් කන්න හම්බුනේ. අපි ඒ දවස්වල ආවම බලමු ඉදුණට පස්සේ කොහොමද ගහින්ම කඩාගෙන කන්නේ කියලා අපි බලමු. මේ ඊළඟ කියන්නේ තව මාසයක් දෙකක් ගියාට පස්සේ ඉදුණට පස්සේ සැප්තැම්බර් අගෝස්තු සැප්තැම්බර් දිහා වගේ තමයි සෙට් වෙන්නේ. අපි ඉතින් එතකොට රටින් ගෙඩියක් කඩාගෙන කාලා බලන්න තමයි තියෙන්නේ හිටගෙන. මේ ඇවිල්ලා කෙලින්ම ඉර බැහැගෙන යන එක සන්සෙට් එක. මේ ඔයත් මම යනකොට වීඩියෝ කරපු එක මේ මාර ලස්සනයි. ඉතින් සන්සෙට් එක සන්රයිස් එක කියන්නේ ඉතින් මාරම ලස්සනයි. මේ මෙතනත් ඉන්නේ යාළුවෙක්. හීරළුවෙක්ද මන් දන්නේ. හීරළුට වඩා නම් ලොකුයි. ඔය මං මේක වීඩියෝ එකක් කරන්න යනකොට හිටියේ යාළුවා. මං ආයෙ වීඩියෝ එකට හොඳට ඉන්නවා හෙල්ලෙන්නේ කරන්නේ නැහැ. මං වීඩියෝ කරගෙන එතනින් යනකොට ඒ විදිහටම ඔය ආකාරයෙන් බලන කඩු මොකෙද්ද මේ කබරේක් වගේ ගතියකුත් තියෙනවා. කබරෙන් නන්නේ මේ මොකෙද්ද කටුස්සට වඩා ලොකුයි.
කාන්තාර කටුස්ස කියලා අපි උඩ නම දාමු. ඔය වාහනේ යන්නේ තනිකරම එළුවෝ. ඉතින් මරණයට තමයි ඉතින් යනවා ඇත්තේ. බොහෝ වෙලාවට කිරිත් ගන්නවා. ඊට ගොඩක් මරණයට තමයි. මේක තමයි මෙහි කසීම් යුනිවර්සිටි කියන්නේ. මේක මාරම ලොකුයි. අපේ බස් විනාඩි 20න් 20 මේක ඇතුලේ කොහෙද ඔය කැම්පස් එක ඇතුලේ සාමාන්‍ය කිලෝමීටර් බර ගානක් තියෙනවා. අපේ බස් එකත් කිලෝමීටර් කැම්පස් එක ඇතුලේ කිලෝමීටර් 2-3ක් විතර යනවා. මේක තමයි මේ කසීම් යුනිවර්සිටි මේ මාර්ග ප්‍රසිද්ධයි. ඒ වගේම මේ ඔය පේන්නේ ඇතුලෙන් ඔය ගස් ටිකට ඇතුලෙන් පේන්නේ මේ හොස්පිටල් එක. කියන්නේ කැම්පස් එක ඇතුලේ තියෙන සමාජයට මේ කැම්පස් එකේම ඉගෙන ගන්න එකද දන්නේ නැහැ. කොහොමද හොස්පිටල් එක තමයි ඒක ඇතුලේ තියෙන සමාජ මෙඩිකල් ෆැකල්ටි වෙන්නේ නැති බොහෝ වෙලාවට. මාරම ලස්සනයි මේක ඇතුළ. පට්ටම ලස්සනක් තියෙන්නේ. දැන් මේ දවස්වල නම් මාර රස්නේ. මේ හින්දා ලොකුවට මල්ලා නම් මනම් හැදෙන්නේ නැහැ. හැබැයි මේ ඊතල කාලේ ඊට සාමාන්‍ය රස්නේ නැති දවස් වලට මාරම ලස්සනයි. මල්ලේ මතල තියෙනවා. ඒ මරු ලස්සනයි. මේ තේම තමයි මේ තව ඉතින් අපි කැම්පස් එක ඇතුලේ යන ගමන් කෙලවරට යන ගමන් ඔය මේ තියෙන රටේ ඉඳිගස් වල ඒවා නම් ඉතින් අපිට හැදුනට පස්සේ ෂේප් එක එකක් දෙකක් කඩාගෙන කන්න පුළුවන් තත්ත්වයක් තියෙයි. මම ඕකෙන් නම් කලින් පාර ඕක සෙට් උන්නේ නැහැ. මට මේ කල්ලා කන්න වෙන පාරකදී තමයි සෙට් උනේ. මෙන්න තියෙනවා බාණ්ඩයා මස්ටෑන් එකක්. මස්ටෑන් පට්ට ගතිනේ. මේත් ඇවිල්ලා BMW X6 කොහෙද X4 හරි X6 හරි. ඕකේ ඔය විදිහටම චයිනීස් එකකුත් ගන්නවා දැන් මෙහෙ තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සන්සෙට් එක බලාගෙනම. එහෙනම් subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.